ගරු තුරේරාසා රවිකරන් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමා ඇසිලු. ගරු ඔබතුමාගේ පොයින්ට් එක ගරු මන්ත්‍රීතුමා. 31, so this is arising out of the question clarification wanted by Honorable Suranga. 33(1), any member may put no more than 2 supplementary questions on any such given under section Standing Order 32, provided that such supplementary questions shall not introduce matters not including the original question. ගරු මන්ත්‍රීතුමා Let me explain. එහෙම ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න දෙකට ගරු මන්ත්‍රීතුමා අදාළ මේකට මම මේ සම්බන්ධයෙන් ඔබතුමාට පිළිතුරු ලබා දුන්නා. අග්‍රාමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා ලබා දෙන පිළිතුරු. කතානායකතුමනේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ප්‍රශ්නයක් අර මන්ත්‍රීතුමාලා අහගන්න. ප්‍රශ්නයක් ඇහුවට මෙතන මේක සභාව පවත්වන්න යන්නේ ගරු මන්ත්‍රීතුමා මම මිසක් ඔබතුමා නෙවෙයි මතක තියාගන්න සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමා අහමින් ඉන්න. මේ අතුරු ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ප්‍රශ්නෙට අදාළව අතුරු ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. පොයින්ට් එකක් නෑ ගරු මන්ත්‍රී පොයින්ට් එකක් නෑ. ඔබතුමා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා කතානායකතුමනේ ඔබතුමා අදාළ නෑ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ගරු කතානායකතුමනේ පිළිතුරු සපයීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා. මේ කාරණා සම්බන්ධයෙන් නැවත මම ඔබතුමාට අවවාද කරන්නේ මේ ලබා දීලා තියෙන්නේ. නෑ මේ පැහැදිලිවම තේරුම් ගන්න මේ පොයින්ට් 33 විස්තර නියෝග ආගන්න. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා චමින්ද විජේසිරි ගරු කතානායකතුමා විස්තර නියෝග 28 යටතේ ඔබතුමා ඔය මයික් එක අරගෙන අපිට බයින්න අපට අප්‍රසාද කතා කරන්න ඉඩ ගන්න එපා. ඔබතුමාගේ පොයින්ට් එක කරුණා කරලා මේ පොතේ තියෙන දේ ඔබතුමා බෑරව කටයුතු කිරීම තමයි අපේ අයිතිය තියෙන්නේ. හැබැයි ඔබතුමා මයික් එක අරගෙන අපිට මඩ ගහන විදියට කතා මේ කතානායකතුමා 33 කතානායකතුමා මේ ස්ථාවර නියෝගවල පැහැදිලිව තිබෙනවා වාචික පිළිතුරකින් පැනනගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසන්න කියලා. ඔව්. අතුරු ප්‍රශ්නයකින් පැනනගින එක. ඉතින් අහගන්න. ගරු මන්ත්‍රීතුමා අහගන්න. එතුමා පළවෙනි ප්‍රශ්නෙත් අතුරු ප්‍රශ්නය ඇහුවා. දෙවෙනි අතුරු ප්‍රශ්නෙත් ඇහුවා. 33 එක යටතේ 32 ස්ථාවර නියෝගයට අහගන්න. සාපේරු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් අසිර වෙද්දී ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවනේ. නෑ ප්‍රශ්න දෙකක් ඇහුවා. නෑ මොනවද ඔබතුමාලා මේ කතා කරන්නේ? ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ මේ විපක්ෂයේ කණ්ඩායම ඉඳගන්න කියන කරුණාරත්න මේ කීන්නේ අහන්නේ නෑනේ. මේ ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවද? ඒ පළවෙනි ප්‍රශ්නයෙන් නෑ. ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි හරි ගරු කතානායකතුමනි මම විපක්ෂ සංවිධායකතුමාට කියනවා ඒ 33 එකේ මන්ත්‍රීතුමා මතු කරන එකට පස්සේ තියෙන එක කියවන්න කියලා සම්පූර්ණයෙන්. හරි ඔබතුමා කියවන්නකෝ. නෑ ඔබතුමා ගරු ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා කියවන්නකෝ මන්ත්‍රීතුමා. ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා. කතානායකතුමා. ඔව්. කතානායකතුමා වාචික පිළිතුරකින් පැනනගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න දෙකක් ඇහුවනේ. ගරු සභානායකතුමා නෑ මම සම්පූර්ණයෙන්ම විපක්ෂ සංවිධායකතුමා මම ඔබතුමාට කිව්වේ ඊට වඩා ශිෂ්‍ය සම්පන්න වෙයි කියලා හිතලා මම මේක සම්පූර්ණයෙන් කියන්න ස්ටෑන්ඩින් වල තියෙන විදිය.
32 ස්ථාර නියෝග යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි අසංඛ්‍යාවක් අසනු ලැබිය හැකියි. ඔව් එසේ වුවද අහගන්න. එසේ වුවද එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයෙහි ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැනනගෙන යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසනු ලැබිය යුත්තේය. ඒක අරකට සම්බන්ධයි. අරකට සම්බන්ධයි. හරිද? ඔය අහන ප්‍රශ්න දෙක මේගොල්ලන්ට පහවසර රචනා කියලා දෙන්න ඕන. පහවසර රචනා. පහවසර රචනා. ගරු කතානායකතුමනි පහවසර රචනාව දෙන්න ඕන. 6 වසර මොඩියුල් වලට කලින් මේකට පහවසර මම ඊට පස්සේ කියවන්නම් ඊළඟට මොකක්ද තියෙන්නේ. ඊළඟට අහන්න. එසේම තවදුරටත් ගරු කතානායක එසේම තවදුරටත් කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ඇසීමට ඇති ඉඩකඩ පිළිබඳ රීති උල්ලංඝනය වේයයි කතානායකවරයාගේ මතය වන්නේ නම් එම අතුරු ප්‍රශ්න අසනු ලැබීමට කතානායකවරයා විසින් ඉඩ දෙනු නොලැබිය යුත්තේ. ගරු ගායන්ත කතානායකතුමනි මේගොල්ලෝ යවන පහවසරට මේක පහවසරට යවන්න ඕන. ගරු මන්ත්‍රීතුමා ගරු ගායන්ත මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ ඒකයි. ගරු කතානායකතුමනි මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ මේගොල්ලෝ පහවසර රචනා ලියන දන්නේ නැහැ. මේගොල්ලෝ පහවසර රචනා ලියන දන්නේ නැහැ. මේගොල්ලෝ පහවසර රචනා ලියන දන්නේ නැහැ. මේ අයියෝ මොනවාද අප්පා මොනවාද මේ දෙවෙනි මොනවාද වටේ ගරු දෙවෙනි වටේ ගරු වෛද්‍ය කාවින්ද ඒෂාන් ජයවර්ධන මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්ප්‍රදාය සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට ගරු ගායක කරුණාතිලක මන්ත්‍රීතුමා ගරු විපක්ෂ නායකතුමාට අවස්ථාවක් දෙන්න. විපක්ෂ නායකතුමා. ගරු විපක්ෂ නායකතුමා ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න. ඔබතුමා ගරු විපක්ෂ නායකතුමා විපක්ෂ නායකතුමා ඔබතුමා කතා කරන්න දැන් ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ. මයික් එක වගේම ස්ක්‍රීන් එකක් දාන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමා ස්ථාවර නියෝග බලන්න යම් කිසි මන්ත්‍රීවරයෙක් තවත් මන්ත්‍රීවරයෙකුට අයුතු ආකාරයට if you are imputing certain things ඒ කියන්නේ අයුතු ආකාරයට ඒ මන්ත්‍රීවරුන්ට ඒ අපහාස කරන එක ස්ටෑන්ඩින් ඕඩර්ස් වල ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. එහෙම අයුතු ආකාරයට ඔබතුමා පොයින්ට් එක මට කතා කරන්න ඉඩ දෙන්න. ගරු මන්ත්‍රීතුමා මේක විවාදයක් කරගන්න. ඉඩ දෙන්න ගරු කතානායකතුමා. ඔබතුමා ඔබතුමා ගරු සභානායකතුමාට බොහෝම නෑ මේ පැත්තට ඇතිතරම් විපක්ෂයට ඇතිතරම් අවස්ථා ලබා දෙනවා. ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මට මම මේ කතා කරන්නේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව. ඔබතුමා කියන්නේ පොයින්ට් එක. මේ පොඩක් පැහැදිලි කරන්න. ගරු කතානායකතුමාට. විපක්ෂ නායකයෙක් බැරි නම් මොකද්ද? ගරු කතානායකතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර් අනුව විතරයි වැඩ කරන්නේ. මන්ත්‍රීවරයෙක් තමන්ගේ අදහස් ඉදිරිපත් කරනකොට අනවශ්‍ය විදියට අයුතු විදියට මන්ත්‍රීවරුන්ට ඉන්ටෙන්ෂන්ස් ඉම්පියුට් කරන්නට බෑ. ඒක ස්ථාවර නියෝගවල තිබෙනවා. පැහැදිලි. ගරු සභානායකතුමා එතුමාගේ අදහස් ඉදිරිපත් කිරීමේදී අපේ ගරු මන්ත්‍රීතුමන්ලාට කිව්වා පහවෙනි ශ්‍රේණියවත් ඉගෙනගෙන නැහැයි කියන කතාව. මම පැහැදිලිව කියන්න කැමතියි. පහවෙනි ශ්‍රේණිය කෙසේ වෙතත් 6 ශ්‍රේණියේ අසභ්‍යකරණයට මේ රජය වග කිව යුතුයි කියන කාරණාව.